කම්සප තකා මව සහ සුළුපියා අතින් අවසන් ගමන් ගිය පුංචි දිලීපගේ කතාව. අද නීති පොත තුලින් කතාබහ ඉතාමත් සංවේදී සිදුවීමක් ගැනයි. කතාව පටන් ගන්නේ අනුරාධපුර හොරවපතාන හුරුන්ලිකවැව ප්‍රදේශයෙන්. වයස අවුරුදු 26ක් වන සඳමාලි විවාහ වෙලා හිටියේ යුද හමුදාවේ සිවිල් සේවකයෙකු වුණු 48 හැවිරිදි පුද්ගලයෙක් සමගයි. මොවුන් අතර වයස් පරතරය අවුරුදු 22ක්. කාලය ගත වෙද්දී සඳමාලිට තමන්ගේ සැමියා පෙනුනේ වයසක මහල්ලෙකු වගේ. මේ නිසාම ඇය හිටියේ දැඩි නොරෙස්සුමකින් වගේම කනස්සල්ලකින්. ඔවුන්ට අවුරුදු 4ක පුංචි පුතෙක් හිටියා. එයා නමින් දිලීප. ඔය අතරේ තමයි මින්නේරියේ ඉඳන් කුලී වැඩක් හොයාගෙන ආපු අවුරුදු 26 හැවිරිදි සුරේෂ් කුමාරව සඳමාලට මුණ ගැහෙන්නේ. වයසින් සමාන සුරේෂ් එක්ක සඳමාලි ඇති කරගත් හිතවත්කම කෙලවර වුණේ රහසිගත ලිංගික සම්බන්ධකමකින්. දවසක් සඳමාලි තමන්ගේ 4 හැවිරිදි දරුවත් අරගෙන සැමියවත් දාලා සුරේෂ් එක්ක මින්නේරියට පැනලා යනවා. කටුමැටි ගහපු පුංචි පැල්පතක අලුත් ජීවිතයක් ගත කරන්න සුරේෂුත් සඳමාලිත් පටන් ගත්තා. නමුත් සුරේෂ්ට මේ පුංචි දරුවාව වදයක් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. තමන්ගේ ලෙයින් නොවීම එක හේතුවක් වෙද්දී ප්‍රධානතම හේතුව වුණේ මේ දෙදෙනාට ඕන වෙලාවට යහන් ගත වෙන්න දරුවා බාධාවක් වෙච්ච එකයි. කාමයෙන් අන්ධ වූ සඳමාලිත් සුරේෂුත් දරුවාව පෙනුනේ හතුරෙක් වගේ. සුරේෂ් බාප්පාගෙන් දරුවා ගුටි කද්දී අම්මා ළඟට දිව්වත් ඇගෙන් ලැබුණේ ආදරයේ රැකවරණය වෙනුවට අමානුෂික වද හිංසා විතරමයි. සමහර දවස්වලට මේ දෙන්නාගේ සතුට වෙනුවෙන් අහිංසක පුංචි පැටියාව ගෙදරින් එළියට දාලා කම්සප විඳින්න තරම් ඔවුන් තිරිසන් වුණා. මියගිය දවසේ දවල් දරුවා කෑ ගහලා අඬාගෙන පාරේ දුවලා තියෙන්නේ බාප්පා ගහලා ගෙදරින් එළවපු නිසායි. කිලෝමීටර් භාගයක් විතර තනියම අඬ ආපු ඒ අහිංසක පුංචි දිලීපට අසල්වැසි කාරුණික කාන්තාවක් බිස්කට් සහ කිරි දීලා බලාගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒ නිවසට පුංචි දිලීපව රැගෙන යන්න ආපු මේ ම්ලේච්ඡ මව සහ සුළුපියා අසල්වැසියන්ටත් බැනවැදලා දරුවා බිම දිගේ ඇදගෙන යන්න තරම් යක්ෂයෝ වෙලා තියෙනවා. මේ තිරිසනුන් එදා පුංචි දරුවට ගෙදර ඇදගෙන ගිහින් පයින් අතින් වගේම පොල්ලකින් මාරාන්තික විදියට පහර දීලා තියෙනවා. දරුවා සිහිය නැතුව ඇදගෙන වැටෙනකොට තමයි මේ පාපතරයින් පුංචි දිලීපව ඉස්පිරිතාලට අරගෙන යන්නේ. හැබැයි ඒ වෙනකොට පුංචි දිලීප මෙලොව අතහැර යන්නම ගිහින් තිබුණා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී වෛද්‍යවරුන් පවා කම්පා වුණා. ඒ පුංචි සිරුරේ තැලුම් තුවාල 48ක් තිබිලා තියෙනවා. ඒ පුංචි හිත මේ වද හිංසා කොහොම ඉවසන්නට ඇතිද? මාස 3ක් තිස්සේ හරියට කෑමක් බීමක් නැතුව හිටපු ඒ දරුවාගේ ඇඟේ ලේ බිඳක්වත් ඉතිරි වෙලා තිබිලා නැහැ. පාරදීන් නිසා සිරුරේ අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් හෘදයට ලේ ගමනාගමනය නතර වීමෙන් වගේම ඇති වූ කම්පනය නිසායි පුංචි දිලීප මිය ගොස් තිබුණේ. අවසානයේ අහිංසක පුංචි ලස්සන ජීවිතයක් කාමාසාවෙන් මිරිකුණු හිත් පිට නැති පාපතරයින් අතින් මිලන වී ගියා. තවත් මෙවැනි තොරතුරු දැන ගැනීමට රැඳෙන්න මා සමගම මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.